රාශාක්‍රේ හතරව ලක්ෂණ තමයි කටක ලක්ෂණ කියලා කියන්නේ. කටක ලක්ෂණ වල බලගිති මෙම අප්‍රේල් මාසයේ ඔබට මොන ආකාරයේ බරපෑමක් සිද්ධ කරයිද කියන්නේ. කටක ලක්ෂණ අප්‍රේල් මාසය ඔබට ආරම්භ වෙන්නේ සඳු ග්‍රහතුමා ඔබගේ කේන්දරේ 10 වැනි රැකියා ස්ථානගතව තැන්පත් වෙලා තමයි ඔබට මෙම අප්‍රේල් මාසයේ ආරම්භ වෙන්නේ. කටක ලක්ෂණයන්ගේ රස්සා පිළිබඳව ලොකු සාර්ථකත්වයක් ලැබෙන වාසනාන්ත මාසයක් තමයි අප්‍රේල් කියලා කියන්නේ. තමන්ට දියුණු වෙන්න තිබිච්ච තමන්ට සැප සම්පත් වලට තිබිච්ච ගොඩාක් බාධක ඉවත් වෙන ස්වභාවයක් තිබෙනවා. ඔබ මේ කාල සීමාව තුළදී තමන්ගේ රස්සාව ඊටමත් හරියට ගන්න ස්වභාවයක් තිබෙනවා. රස්සාව තිබිච්ච අඳුරු සහගත කාර්ය රස්සාව ප්‍රතිච්ච බාධක ඕන නිමාටපත් වෙනවා. රැකියා ප්‍රධානී සමග තමන්ට හරියට වැඩ කරන්න පුළුවන් රටාවක් නිර්මාණලා තිබෙනවා. තමන්ගේ රස්සාර්ථයන ගොඩාක් දුෂ්කරතා බාධක වන ඔබට යටපත් කරගන්න කටක ලක්ෂණ වාසනාව තිබෙනවා. විදේශගත වෙන්න අපේක්ෂාව විට කටක ලක්ෂණ දාන්නට මේ අප්‍රේල් මාසෙ තුරදී විදේශගත වෙන්න වාසනාව තිබෙනවා. තමන්ට ලැබෙන සැප සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ සිහි බුද්ධියෙන් සිහි නුවණෙන් තමන්ගේ රස්සාව හරියට කරා යන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම ඔබ රැකියාවක් අපේක්ෂාවෙන් හිටියා නම් හැමතිස්සෙම ඉන්ටර්විව් එකට ගිහිල්ලා ප්‍රතිඵලයක් නැත්තම් ඔන්න ඔබට මේ අප්‍රේල් මාස තුරදී තමන්ගේ රස්සාව ස්ථිර කරගන්න වාසනාව උදා වෙනවා. තමන්ගේ රස්සාවට පැතිච්ච සතුරු බාධක ඉවත් වෙනවා. සතුරන් තමන්ට කරදර කරා නම් හිංසා කරා නම් පීඩා කරා නම් 10 වෙනි සතුරුහතුමා ගමන් කරන මාසයක් නිසා ඔබට අනිවාර්යෙන් තමන්ගේ රස්සාව සාර්ථකත්වයට පත් කරගන්න වාසනාව තිබෙනවා. තමන්ට තිබිච්ච ගොඩක් සතුරු බාධක ඉවත් වෙනවා. අසනීප තත්ත්ව සෝතාවටපත් වෙනවා. ලැබෙන ධන ඉතුරු වෙනවා. තමන් හොඳ ධන ශක්තියක් ලං කර ගන්න ඒ උපයා ගන්න ඕන කටකේ ඉපදිච්ච වාසනාව කටකේ ඉපදිච්ච ඔබට වාසනාව තිබෙනවා. වසර දෙකමාරක් ඒ රාෂ්ට්‍ර කපලගේ පීඩා විදිච්ච ඔබට මේ අප්‍රේල් මාසය කියලා කියන්නේ ඒ රාෂ්ට්‍ර කපල වලින් පැවතිච්ච තුවාල අසාර්ථක වීම යටපත් වෙන ස්වභාවයක් තිබෙන වාසනාවන්ත මාසයක් තමයි අප්‍රේල් කියලා කියන්නේ. අප්‍රේල් මාස පුරාට තමයි ධනය ලැබෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. බලන් ඉඳි ව්‍යාපාර ගොඩ යනවා. ව්‍යාපාර ප්‍රචාර ගොඩක් හොඳයි. ඔබට සිතුවිලි පහළ වෙන තමන්ගේ රස්සාව තම හරියට කරන්න ඕන කියන එක. සාධාරණ විදිහට සල්ලි හම්බ කරන්න පෙළඹෙනවා. අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන්නේ නැතුව ඔබ සාධාරණ විදිහට තමන්ගේ රැකියාව හරියට කරා යන වාසනාවන්ත මාසයක් තමයි අප්‍රේල් කියලා කියන්නේ. ඔබගේ පවුලේ සමාජිකයන්ටත් හොඳයි. තමන්ගේ මවගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව තමන්ගේ රස්සාවට ලැබෙනවා. ඒ නිසා තමන්ට ගොඩක් අභියෝග රාජෝග බවට පත් කර ගන්න පුළුවන් වාසනාවන්ත මාසයක් තමයි අප්‍රේල් කියලා කියන්නේ. ලොකු දියුණුවක් ලැබෙනවා. ඒ බාධාකාරී ස්වභාවය යටපත් වෙලා තමන්ට ලොකු දියුණුවක් සාර්ථකත්වයක් ලැබෙනවා. විශේෂම කටක ලක්ෂණයන්ට අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා ඉතාමත් හොඳයි. අප්‍රේල් 1 ඉඳලා 7 දක්වා යට කාල සීමාව තුළදී තමන්ගේ රස්සාව දියුණු වෙනවා. රැකියාව තිබිච්ච ගොඩක් බාධක ඉවත් වෙනවා. සතුරු පීඩාවන්, සතුරු බාධක, සතුරු කුමන්ත්‍රණකාරී තත්ත්ව ඔබට යටපත් කරගන්න අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා කියන කාල සීමාව ඉතාමත් හොඳට ගැලපෙනවා. රැකියාව උසස් වෙනවා. රැකියාර්ථයේ ගොඩාක් කරදර සහ බාධක, සතුරු බාධක පහ වෙනවා. රැකියාව ප්‍රධානී සම කටයුතු කරනදී සතුටින් ගත කරන්න වාසනාව උදා වෙනවා. ඒ වගේ විදේශගත වෙන්නත් වාසනාවක් තිබෙන කාලයක්. රට යන තිබිච්ච බාධක ඉවත් වෙනවා. ඔබගේ ගෘහ ජීවිතයත් වාසනාවන්ත වෙනවා. අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා කියන කාල සීමාව කටකේ ඉපදිච්ච ඔබට ගොඩක් හොඳයි. ඒ වගේම අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා කියන කාල සීමාව කටකලක් නිමිනි ඔබ නොසිතු ධනයක් අත්පත් කරගන්න වාසනාව තිබෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාර පැවතිච්ච ගොඩක් බාධක ඉවත් වෙනවා. අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා. ප්‍රීතිමත්ව කාලය ගත වෙනවා. තමන්ගේ මවට ගොඩක් සලකන කාලය. ඒ වගේම සමාජයට ගියාට පස්සේ හැමෝම ඔබට ආදරය සහ කරුණාව දක්වනවා. සමාජයේ හැමදෙනා තමට ගෞරවය දක්වන කාලය. සමාජශීලීව ඔබ කටයුතු කරනවා. සමාජයෙන් ඔබට වරප්‍රසාද ලැබෙනවා. ආහාර පාන ලැබෙනවා. සමාජයේ සෑම දෙනාම ඔබට යම් යම් දේ පරිත්‍යාග කරනවා. තමන්ගේ සැප සම්පත් ප්‍රමාණය වැඩි කරගන්න උදව් උපකාර කරනවා.
ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර ස්ථානය ඊටම තොදී තමන්ට ඒ ව්‍යාපාර ස්ථානය හොඳට ආකර්ෂණය වෙන්න ධනය ආකර්ෂණය කරගන්න හොඳට වාසනාවක් තිබෙන කාල පරිච්ඡේදයට වඩපත් වෙනවා. ඒ වගේම ජීවිතේ දුක් පීඩාවන් යටපත් වෙන තමට මානසික සහනය උදා වෙනවා. කොච්චර හම්බ කරත් ඉතුරුවක් නැත්නම් ඔබට මේ අප්‍රේල් මාසේ 8 ඉඳලා 14 දක්වා තමන්ට හොඳ ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසේ 8 ඉඳලා 14 දක්වා ඔබ පටන් ගන්න ඔබගේ ව්‍යාපාරي බලංගිති සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම කටකලක් හිමිනේ ඔබට යම් බාධක තිබුණා නම් ඔන්න ඉවත් වෙලන්න වාසනාව තිබෙනවා. අප්‍රේල් මාසේ 15 ඉඳලා 22 දක්වා කියන කාල සීමාව විශේෂයෙන්ම අප්‍රේල් 15 ඉඳලා 22 දක්වා කියන කාල සීමාව කටකලක් හිමියන්ගේ උත්සාහය වැඩි වෙනවා. ඒ වගේම ජීවිතයේ සපවත් වෙනවා. රස්සා දියුණු වෙනවා. බලංගිති සාර්ථකත්වයට ලැබෙනවා. අප්‍රේල් මාසේ 15 ඉඳලා 22 දක්වා ඔබගේ සියලුම අරමුණු සාර්ථකත්වයට පත් වෙනවා. සහෝදර පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබෙනවා. ලාභ සත්කාර ලැබෙනවා. ගෘහ ජීවිතේ ප්‍රීතිමත් වෙනවා. ඒ වගේම තමන්ගේ විවාහ ජීවිතයේ තියෙන ගොඩක් කරදර සහ බාධක ඉවත් වෙනවා. ලොකු දියුණුවක් සාර්ථකත්වයක් ලැබෙනවා. අප්‍රේල් මාසේ 15 ඉඳලා 22 දක්වා කටකේ ඉපදිච්ච ඔබට ගොඩක් හොඳයි. ඒ වගේම අප්‍රේල් මාසේ 23 ඉඳලා 30 දක්වා ඔබගේ රැකියාව දියුණු වෙනවා. රැකියාව තිබිච්ච ගොඩක් බාධක ඉවත් වෙනවා. ගෘහ ජීවිතයේ වාසනාවන්ත වෙනවා. ඒ වගේ විවාහ අපේක්ෂාව හිඳපු කටක ලග්න ධාරින්ට විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න වාසනාව උදා වෙනවා. මේ ආකාරයෙන් තමයි කටක ලග්න වෙන්නේ. ඔබට අප්‍රේල් මාසයේ උදා වෙන්නේ. ඉතින් අපි ධනාත්මක බලාපොරොත්තු ප්‍රකාශයක් ලබා දුන්නා. අපගේ තරු කියන YouTube channel එක subscribe කරගතු වෙන දායක වෙන්න. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන් කටක ලග්න ඔබට හැකියාවක් තිබුණා ඔබගේ කේන්දරය තාමත් නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කරගන්න. මේ තිරේ දිස්සන WhatsApp අංකෙට මගේ කේන්දරය බලාගන්නේ කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp එක කරා පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම ඔබට හැකියාවක් තිබුණා voice record එකක් කරා ඔබගේ කේන්දරය WhatsApp එක කරා ගෙන්න ගන්න ඔබට හැකියාවක් තිබුණා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. WhatsApp එක කරා සම්බන්ධ වෙන්න.